මුත්‍රා අඩස්සියට හාතාවාරිය. හාතාවාරිය තියෙනවා. කටු වැල් බටු. කටු වැල් බටු නෑ. පොල් පලා නම් තියෙනවා. මොකද කරන්නේ? කටු වැල් බටු කපලා පොල් පලා කියලා ලියනවා. පොල් පලා. බලමු බෙහෙත් වර්ග මොනවද ඕනේ කියලා. මුත්‍රා අඩස්සියට හාතාවාරිය. හාතාවාරිය තියෙනවා. පොල් පලා. පොල් පලා තියෙනවා. අම්මෝ වේද මහත්තයෝ අයියෝ අම්මෝ වේද මහත්තයෝ අයියෝ වේද මහත්තයෝ අයියෝ වේද මහත්තයෝ අයියෝ වෙද මහත්තයා තමයි එතු මේ ග්‍රාම සේවකයි. ඉන්නා කටහපන් බස්නීප කියාපන්. අනේ බලන්නකො වේද මහත්තයා මේ කොන්දේ අමාරුවක් හැදිලා. හරිම අමාරුයි. කළු ගලක් කොන්ද රත හැරියා වගේ. දැන් මීට කලින් කළු ගලක් කොන්ද රත හැරලා තියෙන්නේ. එහෙම නෑ ඉතින්. නේද? ඒ වගේ කිව්වේ. ඉන්නා කටවහපන්. අයියෝ අම්මෝ කටවහපන්. විතර කියාපන්. වෙච්ච දේ කියන්නේ වේද මහත්තයා ඔස්ටියෝපොරොසිස් තමයි. ඔස්ටියෝපොරොසිස්? දැන් කවුද මොකක් කිව්වේ? කවුරු කිව්වේ නැහැ ඉතින් මට එහෙම හිතෙනවා ඉතින්. හැම උඹලට හිතන මගුල් කියලා හරියන්නේ නැහනේ. දැන් උඹද වෙදා මන්ද වෙදා? උඹනේ වේද? වේද මහත්තයානේ වේද? එහෙනම් ලෙඩේ තීරණය කරන්නේ මම. මට බේන්නේ වාතේ. අනේ වාතිකුත් ගියාද? සමාවෙන්න ඕනේ. කොන්දේ අමාරුවට යනවා තීරුන්නේ. ඒ මොකක් නෙමෙයි අකෝ ලෙඩේ ගැන කිව්වේ. මෙහි අර බෙහෙත් තියෙනවා මේක තමයි තේරෙන්නේ. සතියක් යනකම්